අයිබෝන් ඉතින් කොහොමද ඔයාලට අද අපි මේ ලෑස්ති වෙන්නේ කතරගම යන්න. මේ කතරගම සීසන් එකනේ. ඉතින් අපිත් නිවාඩු දවසේ කතරගම යන්න පිටත් වුණා. හයිවේ එක තියෙන නිසා දැන් ගොඩක් වෙලා යන්නේ නෑනේ. අපි තුන්දෙනා කතා බහ කර කර නිදහසේ ගමන පිටත් වුණා. අද ලස්සනට ඉර පායපු දවසක්. තද අවුව. උදේ වුණාට පේනවනේ අහසේ ලස්සන. ඒකෙන් එක්සිට් වෙලා ටික දුරක් යද්දිම අපි වෙනදට තේ බොන්න යන කඩේ ගාව නැවැත්තුවා. බැදපු වැව් මාළු තියෙනවා දැක්ක ගමන් අපේ පුංචි සමාජිකයා ඔන්න බත් කන්න ඕනලු. වෙලාවත් දවල් 12:30ත් පහුවෙච්ච හින්දා ඒ පාර අපි තුන්දෙනාම බත් කාලා තමයි කතරගම යන්න පිටත් වුනේ. මුලින්ම අපි යන්න ගියේ සෙල්ල කතරගමට. පාර දෙපැත්තෙම ගස් පිරුණු මේ පාරේ යනකොට හරිම සැනසෙල්ලක් තමයි හිතට දැනෙන්නේ. කතරගම තියෙන ශුෂ්ක බව ඒ පාරේදී අමතක වෙලා යනවා. සෙල්ල කතරගම ලක්ෂ්මී දේවාලයට තමයි අපි මුලින්ම ගියේ. එතන ඉතින් අමුතුම ලෝකයක්. දෙවිවරුන්ගේ පිළිම වෙන වෙන විසිතුරු දේවල් වලින් හැම තැනම පිරීලා. කතරගම වන්දනාවේ ආපු දෙමළ ජාතික බැතිමතුන්ගේ ඒ භූමිය පිරීලා තිබුණා. ඒ අය හරිම ශ්‍රද්ධාවෙන් තමයි වන්දනාමාන කළේ. ධන දෙවියන්ට ඒ වගේම ශිව දෙවියන්ට හරිම භක්තියෙන් පූජාවල් කරන විදිය අපි බලාගෙන හිටියා. ඒක අපිට අලුත් අත්දැකීමක්.
පිළිම ගාවදී ප්‍රාර්ථනාවක් හිතේ තියාගෙන ඒක ඉෂ්ට වෙන්න කියලා කාසියක් පිළිම ළඟට දානවා. එතකොට ඒ ප්‍රාර්ථනාව ඉටු වෙනවලු. ඔන්න මමත් ප්‍රාර්ථනාවක් හිතේ තියාගෙන කාසියක් දැම්මා. බලමු ඉෂ්ට වෙයිද කියලා. මේ ඉන්නේ ඉතින් සිමෙන්ති ඇටේ. ඔන්න එතනින් ආවට පස්සේ තමයි ඊළඟ යුද්ධේ. ඇයි අනේ මේ කඩවල් ළඟින් පොඩි ළමයි අරන් යන්න පුළුවන්ද? යන්තම් එක සෙල්ලම් බඩුවක් අරගෙන ඉක්මනට ඉක්කන් ගියා ජූස් එකක් බොන්න. අම්මෝ රස්නෙට දාඩිය දාලා කලන්තේ වගේ. අයිස්ක්‍රීම් දාපු දෙවුල් බීම් එකක්. නියමයිනේ. මහන්සිය ගොඩක් අඩු වුණා. ඊළඟට අපි ගියේ කිරිවෙහෙර වඳින්න. දැන් නම් ටිකක් අවුව අඩුයි. මල් කඩේකින් නෙළුම් මල් අරගෙන කිරිවෙහෙරට මල් පූජා කරන්න ගියා. සෙනඟ ගොඩක් හිටියත් අපිත් එතන වාඩි වෙලා ගාත කියලා වැඳලා ටිකක් වෙලා භාවනා කළා. හිතට දැනෙන්නේ පුදුමාකාර සහනයක්. අන්තිමට අපි ගියේ කතරගම දේවාලෙට. සෙනඟ නම් සෑහෙන්න. ඔන්න ඉන්නවා ඇතෙක්. එයා දිහත් බල අපි ගියා දේවාල භූමියට. ඉතින් බුද්ධ පූජා කරන සෙනඟ මැද්දෙන් අපිත් දෙවියන්ට පඳුරු පූජා කරලා පහන් හඳුන් කෝරු පත්තු කරලා දෙවියන් වැඳා. ඊට පස්සේ ඉතින් අපි ගෙදර එන්න පිටත් වුණා. බැහැගෙන යන මේ වෙලාවේ පොල් ඩොටේක ප්ලේන්ටියක් නියමයිනේ. ඒවත් කාලා තමයි අපි ගෙදර එන්න ආවේ. එහෙනම් ඉතින් ආයෙත් දවසක මම එනකන් ඔයාලට සතුට පිරුණු ආදරණීය දවසක් මම ප්‍රාර්ථනා කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්. ගිහින් එන්නම්.